ඔන්න අපේ ජීවිතේ තවත් ලස්සන දවසක් ගත කරන්න ඔයගොල්ලන් අපේ වීඩියෝ එකට එකතු කරගන්නා ගොඩාක් ආදරෙන්. ඔන්න ඉතින් අද දවස ආරම්භ කරන්න තමයි මම මේ දැන් සූදානම් වෙන්නේ. අද මේ වීඩියෝ එකෙන් ඔයාලට මම අරන් එන්නේ සෙනසුරාදා සහ ඉරිදා දවස් දෙකක් අපේ ජීවිතවල ගත වුණේ කොහොමද කියලා. ඉතින් දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ සෙනසුරාදා උදේ. මම සාමාන්‍යයෙන් සෙනසුරාදාටයි ඉරිදාටයි මට ස්කූල් නිවාඩු. ඉතින් අද මම ස්කූල් යන දවසක්. අද අපේ ස්කූල් එකේ ඉවෙන්ට් එකක් තියෙනවා. ඉතින් දැන් මම මේ සෙනසුරාදා උදේ ස්කූල් යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා වගේම මට ගෙදර ඉඳන් විනාඩි 10ක වගේ දුරක් තමයි ස්කූල් එකට තියෙන්නේ. ඉතින් මම යන්නේ පයින්. මට සාමාන්‍යයෙන් විනාඩි 10ක් වගේ වෙලාවක් තියලා ගෙදරින් ආවහම ඇති. එතකොට මම විනාඩි 10කින් වගේ මට ස්කූල් එකට යන්න පුළුවන්. ඉතින් දැන් අද මම ස්කූල් එකට ගිහිල්ලා අපේ ස්කූල් එකට එහා පැත්තේ තියෙනවා එලිමන්ටරි ස්කූල් එක කියලා. ඉතින් අපේ ඉවෙන්ට් එක අද තියෙන්නේ මේ ස්කූල් එකේ. ඔන්න ඉතින් දැන් මම ඒ ස්කූල් එකට ගිහිල්ලා ඉන්නේ. මගේ යාළුවත් ඇවිල්ලා හිටියා. ඉතින් දැන් ඔක්කොම හම්බෙලා මේ අපි දැන් ඇතුළට ගියා. මොකද අද විශේෂත්වය තමයි අද අපේ ස්කූල් එකේ ළමයින්ගේ ග්‍රැජුවේෂන් එක තියෙනවා. එතකොට මේ ඔක්කොම අපි යනකොටත් රෙඩි කරලා තිබ්බේ. අපිට කරන්න ලොකු දේවල් ටිකක් තිබ්බේ නැහැ. ඉතින් ඇත්තටම අද අපිට තියෙන්නේ මේ ප්‍රී ප්‍රයිමරි ඒ වගේම කින්ඩර්ගාඩන් ඒ වගේම ෆස්ට් ඇන්ඩ් සෙකන්ඩ් ග්‍රේඩ් එලිමන්ටරි ක්ලාසස් වල ළමයින්ගේ ග්‍රැජුවේෂන් එක තමයි අද තියෙන්නේ. ඉතින් අර මම කිව්වා වගේම අපිට ලොකු දෙයක් කරන්න තිබ්බේ නැහැ. පොඩි පොඩි දේවල් ටිකක් තමයි මේගොල්ලෝ ඔක්කොම ඕගනයිස් කරලා තිබ්බා. අද පේරන්ට්ස්ලා එනවා. ඒ වගේම පිටින් අපි කට්ටියට ඉන්වයිට් කරලා තියෙනවා. ඉතින් අපිට ඔක්කොම ස්ටාෆ් එක අද ගිහිල්ලා හිටියේ නැහැ. ඒ ක්ලාසස් වල ටීචර්ස්ලා තමයි හිටියේ. ඉතින් මේ මගේ ස්ටාෆ් එක තමයි ඉන්නේ. මෙතන ඔක්කොම නැහැ. අද ග්‍රැජුවේට් වෙන ළමයින්ගේ ක්ලාසස් වල ටීචර්ස්ලා තමයි අද ඇවිල්ලා හිටියේ. ඉතින් ඔන්න මම පොඩි වීඩියෝ ක්ලිප්ස් වගේක් ගත්තා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. මේක තමයි මෙහි තියෙන එලිමන්ටරි ස්කූල්. එතකොට මෙහි හයි ස්කූල් ඒ වගේම මිඩල් ස්කූල් කියලා තියෙනවා. ඉතින් අද අපේ ඉවෙන්ට් එක තිබ්බේ මෙතන. ඉතින් අද ඔක්කොම පේරන්ට්ස්ලා ඇවිල්ලා හිටියා. ඒ වගේම දැන් ළමයි රෙඩි ඉස්සරහට යන්න ග්‍රැජුවේට් වෙන්න. ඉතින් දැන් මේගොල්ලෝ අපිට පොඩ්ඩක් විනාඩි 10ක් විතර මෙතන තියාගෙන ඉන්න උනා. ඉස්සරහා තව පොඩි පොඩි අයිටම්ස් ටිකක් තියෙනවා. ඒවා යනකම් අපි මෙතන මේ ළමයි ටික මේ ටීචර්ස්ලා ක්ලාසස් වල ඉන්න ළමයින්ගේ ඒ ටීචර්ස්ලා මෙතන හිටියා ළමයිත් එක්ක. ඉතින් අපිත් මෙතන හිටියා. ඒ වගේම තමයි මම මේ පොඩි පොඩි වීඩියෝ ක්ලිප්ස් වගේක් ගත්තා. දැන් මේගොල්ලෝ දැන් රෙඩි වෙලා ඉන්නේ යන්න. මේගොල්ලෝ ග්‍රැජුවේට් වෙන්න දැන් හදන්නේ. එතකොට මේ තියෙන ඉස්සෙල්ලාම ප්‍රී ප්‍රයිමරි ක්ලාස් එක, ඊට පස්සේ ප්‍රී ප්‍රයිමරි එකෙන් පස්සේ කින්ඩර්ගාඩන් ක්ලාස් එක, ඊට පස්සේ එලිමන්ටරි ක්ලාස් එක කියලා මේ වගේ අපි අර ඒ ටයිම් වලට මේගොල්ලන්ට ටයිම් ඩියුරේෂන් එකක් තිබ්බා. එතකොට ඒගොල්ලෝ ඒ ටයිම් එකට මේගොල්ලන්ට යන්න පුළුවන් එතනට. ඉතින් ඔන්න දැන් මම අපේ අර ඉවෙන්ට් එක තියෙනකොට මම vlog කරේ නැහැ. ඉතින් අපිට ගොඩාක් ලොකු වැඩ ටිකක් තිබ්බා එතන කරන්න. දැන් මේ ඉවෙන්ට් එක ඉවර වෙලා තියෙන්නේ. දැන් අපි යන්න හදන්නේ. ඉතින් ඔයගොල්ලන්ට වෙනසක් පේනවා ඇති අපේ ඉවෙන්ට් එක තිබ්බා කියලා. මෙතන කිසිම දෙයක් අපිට අස් කරන්න තිබ්බේ නැහැ. අඩුම තරමේ ටොෆි කොලයක්වත් අපිට මෙතන අස් කරන්න නැහැ. ඒගොල්ලෝ අපි දැන් මේගොල්ලෝ කාපු දේවල් තිබ්බා, බීපු දේවල් තිබ්බා. ඉතින් අපිට කිසිම දෙයක් ඇත්තටම මේ ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති මේව දකිද්දි. පුටු ටික පොඩ්ඩක් එහාට මෙහාට කරලා හදන්න විතරයි තිබ්බේ. ඉතින් ඇත්තටම ඉවර ගමන්ම අපිට ගෙදර යන්න පුළුවන් වුණා. ඉතින් ඒ වගේම මම මේ අපේ ওই ස්ටාෆ් එකේ ඉන්න කට්ටියත් එක්කත් කතා වුණේ. ඇත්තටම අපිට මුකුත් මස් කරන්න තිබ්බේ නැහැ. අපිට කිසිම වදයක් තිබ්බේ නැහැ. ඉතින් දැන් අපි ඔන්න යන්න ලෑස්ති වෙලා අපිට පොඩි ලන්ච් එකක් තිබ්බා. ඉතින් අපිට එතන කන්න තිබ්බේ නැහැ. ගෙදර ගිහිල්ලා ඉතින් මමත් ලන්ච් එකට මෙතන මීට් තිබ්බා. ඒ වගේම වෙජිටේරියන් තිබ්බා. ඉතින් අපි ඇත්තටම කෑම අරන් යන්න පුළුවන් අපිට. ඉතින් මම දැන් ඔය කෑම එකකුත් අරගෙන සෙනසුරාදා දැන් අපිට උදේ තිබ්බේ ඉවෙන්ට් එක. සාමාන්‍යයෙන් මම 8 විතර වෙද්දි ගියා. එතකොට මේක 11යි කාල 12 විතර වෙද්දි මගේ ඉවෙන්ට් එක ඉවර වුණා. දැන් මේ මම ගෙදර යන ගමන් තමයි ඉන්නේ.
ඉතින් දැන් ගෙදර තිබ්බ වැඩ ටිකත් ඉවර කරලා අපි ආවා ගෙවල් ළඟම තියෙන වෝල්මාර්ට් එකට. ඉතින් පොඩි බඩු වගේක් ගන්න තිබ්බා. ඉතින් හස්බන්ඩ්ත් ඕෆ් වෙලා ගෙදර ආවා. ඊට පස්සේ අපි දෙන්නත් එක්කම මේ බඩු ටික ගන්න අපේ ගෙවල් ළඟම තියෙන වෝල්මාර්ට් එකට ආවා. ඉතින් දැන් අපි මේ බඩු ටික ගන්න ගමන් තමයි ඉන්නේ. දැන් තාමත් ඔයගොල්ලන්ට කියන්න ඕනේ අපිට සෙනසුරාදා තමයි මේ මම ලොග් එක අරන් එන්නේ. මේ සෙනසුරාදා දවස. ඉතින් දැන් නම් ටිකක් හවස් වෙලා. සාමාන්‍යයෙන් දැන් වෙලාව හවස 4:00ට විතර ඇති. ඉතින් හස්බන්ඩ් ඕෆ් වෙලා එයාත් ගෙදර ආවට පස්සේ තමයි අපි ආවේ වෝල්මාර්ට් එකට. හරි ඔන්න ඉතින් දැන් අපි බඩු ටික ඔක්කොම ගත්තා. දැන් අපි සෙල්ෆ් චෙක්අවුට් එකට තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි අර පොලිමේ ඉන්න ඕන නැති නිසා අපි ඉතින් මෙතනට ආවා. ඒක ලේසි අපිට බඩු ගොඩක් තිබ්බේ නැති නිසා ඉතින් අපි හිතුවා මෙතනට එන්න ඕනි කියලා. දැන් අපි ඔක්කොම දැන් මේ බඩු ටික අරගෙන යන්න තමයි හදන්නේ. ඉතින් ලොකු බඩු ගොඩක් අපිට තිබ්බේ නැහැ. මොකද අපි සතියේටම බඩු ටික අරගෙන තිබ්බේ. ඉතින් මේ අපි ගන්නාවේ අමතර අපිට ගෙදරට ඕන කරන සාමාන්‍යයෙන් අපිට ඒ සතියට ගත්තේ නැති අපි අරගෙනත් ඉවර වුණ බඩු ටිකක් තමයි අපි අද අරගන්න ආවේ. ඉතින් ඇත්තටම මේ සෙල්ෆ් චෙක්අවුට් එකට එන එක ලේසි. මොකද ගොඩක් බඩු ගන්න නැත්තම් ඉතින් මෙතනට ඇවිල්ලා අපිට ඕන ටික මේ මෙහෙම අරගෙන යන්න පුළුවන්. හරි දැන් අපි බඩු ටික ඔක්කොම අරගෙන තියෙන්නේ. දැන් අපි එතන එහා පැත්තෙම තියෙන මේ මැක්ඩොනල්ඩ් එකට යන්න හිතුවා. මොකද දැන් ටිකක් බඩගිනි. ඉතින් මමත් උදේ අර හම්බුන කෑම එක තමයි කෑවේ. ඊට පස්සේ
තේ එකක් බොන්නම් කියලා හිතුවට තේ එකක් බිව්වේ නැහැ. ඉතින් අපි දෙන්න හිතුවා පොඩක් එළියට ගිහිල්ලා මේකෙන් මොනවා හරි අපි බඩු ටික අරන් ඉවර වෙලා මැක්ඩොනල්ඩ් එකෙන් මොනවා හරි ගන්නවා කියලා. ඉතින් බඩු ටිකත් අරගෙන ඉවර වෙලා අපි එන ගමන් මෙතෙන්ට ගියා. ඔන්න ඉතින් අපි කෑම ටිකත් අරගෙන දැන් අපි ඉන්නේ අපේ ගෙවල් ළඟම තියෙනවා පාක් එක. ඉතින් අපි ඒ පාක් එකට ගියා. අපිට වෙලාවක් තිබ්බ නිසා ඉතින් බඩු ටිකත් අරගෙන ඉතින් බඩු ගොඩක් ගන්න තිබ්බේ නෑ. ඉතින් අපිට අවශ්‍ය කරන බඩු ටිකත් අරගෙන අපි දැන් මේ අපේ ගෙවල් ළඟම තියෙන පාක් එකට යන ගමන් තමයි ඉන්නේ. වෙලාව තිබ්බ නිසා දැන් ඔන්න ඉතින් අපි පාක් එක ළඟටම ආවා. දැන් එතනින් අපිට ඇතුළට යන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දිගටම එකතු වෙලා ඉන්න අපිත් එක්ක. දැන් අපි යම් පාක් එකට. ඉතින් මම දැන් මේ මෙතන ඉඳ ගන්න පුළුවන්. මෙතන දැන් ටිකක් අර මේ තනකොළ ටිකේ වගේ අපිට ඉඳ ගන්න පුළුවන්. ඉතින් බෙන්ච් එහෙම මොකුත් මේ හරිය නැහැ. එහා පැත්තේ තමයි බෙන්ච් ටික තියෙන්නේ. ඉතින් දැන් ඔන්න අපි දෙන්නත් එක්ක මෙතනට ඇවිල්ලා පොඩ්ඩක් මෙතන ඉඳගෙන ඉන්නවා. ඉතින් ඉන්න ඔයගොල්ලන්ට යාළුවෙක් මම පෙන්නන්නම්. එයාත් ඉන්නවා. හෙලෝ. ඔන්න ඉතින් ඔය විදිහට තමයි මම ඔයගොල්ලන්ට තව පෙන්නන්නම් මේ වටේ මොකද වෙන්නේ කියලා. ඉතින් ඇත්තටම දැන් නම් ටිකක් කරුවලයි. කරුවල වෙලා තියෙන්නේ. මම හිතන්නේ දැන් වෙලාව 7ට 7:05 වෙලා. දැන් 7:21යි වෙලාව. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකේ පේනවා වගේම ඇත්තටම මේ වටේම හරිම ලස්සනයි. ඉතින් අපි ගියපු වෙලාවෙත් ගොඩක් ප්‍රශ්නේ තිබ්බේ නැහැ. ඉතින් මේ වගේ තියෙනකොට ඇත්තටම ලස්සනයි. දැන් අපිට ස්ප්‍රින්ග් එකත් ඉවර වේගෙන වගේ යන්නේ. දැන් සමර් එක තමයි එන්න තියෙන්නේ. ඉතින් බලන්නකෝ මේ මලුත් දැන් මේ ගහේ මල් රෝස මල් ටික ගොඩාක් හැම තැනම පිරීලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා වගේම කට්ටිය ෆිෂින් කරනවා. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් මේ අවට වෙනවා. මොකද මේ නිවාඩු දවසේ තමයි හැමෝම මෙතනට එන්නේ. ඉතින් ගොඩක් බිසි මෙතන. සෙනසුරාදාටත් වඩා ඉරිදාට තමයි මෙතන ගොඩාක් බිසි. ඉතින් අපි මෙතන ටිකක් වෙලා ඉඳලා දැන් අර ඔයගලන්ට වීඩියෝ එකේ මේ පේනවා වගේම මෙතන ෆිෂින් කරන කට්ටියක් ඉන්නවා. two-tone humming, headed out to the highway. I should have seen it coming. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ සෙනසුරාදා දවස් අපි ගත කරේ. දැන් ඇත්තටම ඔයාලා මේ වීඩියෝ එකෙන් දකින්නේ අපි ඉරිදා කොහොමද අපේ දවස ගත කරේ කියලා. ඉතින් ඇත්තටම අද වැඩ ටිකක් තියෙනවා එළියට අවිලා කරගන්න. ඉතින් අපි ටිකක් උදේ වරුව ගෙදර ඉඳලා දවල් වෙන්න ඇරලා ටිකක් අපි එළියට ආවා. දැන් ඉතින් අපි දෙන්නත් එක්ක යනවා. අපේ කායකේ පොඩි වැඩ වගේක් තියෙනවා කරන්න. ඒ වගේම අපි කාර් එක අද වොෂ් කරන දවසේ ඉතින් සාමාන්‍යයෙන් හස්බන්ඩ් ගත්තාම දවස් දෙකක් විතර කාර් එක දවස් දෙකක් හෝ තුනක් සතියට යා කාර් එක වොෂ් කරනවා. ඉතින් දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ කාර් එක වොෂ් කරන තැනට. ඉතින් ඇත්තටම මේක අපිට අන්ලිමිටඩ්. ඒ කියන්නේ මාසෙට අපි පේ කරාම
අපිට මෙතැන්ට එන්න පුළුවන් අපිට ඒ මාසය ඇතුළත අපිට ඕන තරම් අපිට මෙතැන්ට එන්න පුළුවන්. ඉතින් හස්බන්ඩ් පුරුදු වෙලා ඉන්නවා. එයා සාමාන්‍යයෙන් සතියට දවස් 2ක් හෝ 3ක් කාර් එක අනිවාර්යෙන් වොෂ් කරනවා. ඉතින් දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ කාර් එක වොෂ් කරන තැනට. If only for a moment. I've been up since 3, scrolling back where we used to be. Half truths in this late night chat, both of us knowing what a life at. Funny how we talk like we're fine, but your name still lives in my rhyme. Take me back to the start, before the quiet and the scars. Take me back to the start, before the quiet and the scars. When the world felt small and your hands felt warm. Take me back to the start, if only for a moment. If only for a moment. If only for a moment. Take me back to the start, before the quiet and the scars. When the world felt small and your hands felt warm. Take me back to the start, if only for a moment. We were sparks on quiet streets, two hearts finding where to meet. But life pulled us apart, left me talking to the dark. If I called you tonight, would it feel the same? Or have we both moved on to different names? Take me back to the start, before the quiet and the scars. When the world felt small and your hands felt warm. Take me back to the start, if only for a moment. I've been up since 3, scrolling back where we used to be. Half truths in this late night chat. ඔන්න ඉතින් දැන් මෙතනින් කාර් එකත් වොෂ් කරගෙන අපි ඊට පස්සේ යන්නේ ගෑස් ස්ටේෂන් එකට. අපි සාමාන්‍යයෙන් මෙතනට යනවා සතියට එක පාරක් වගේ හැම ඉරිදකම වගේ යනවා මෙතනට. ඉතින් ඔතනට ගිහිල්ලා ඊට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න කියලා ඔයගලන්ට ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න අපිත් එක්ක අපි බලමු මොකද වෙන්නේ කියලා. Before the quiet and the scars. When the world felt small and your hands felt warm. Take me back to the start, if only for a moment. If only for a moment. If only for a moment. Take me back to the ඉතින් ඔන්න දැන් අපි මෙතන ගෑස් ස්ටේෂන් එකට ආවා. ඉතින් හස්බන්ඩ් මෙතන ඉස්සරහට ගිහිල්ලා එයා ආයි එනවා ගෑස් ගහගන්න. ඉතින් ඔයගොල්ලෝ ගෑස් කිව්වහම බලනවා ඇති. ඉතින් අපි ලංකාවේ නම් ගොඩක් ඒ වචනේ නෙවෙයිනේ පාවිච්චි කරන්නේ. අපි තෙල් ගහනවා කියලානේ කියන්නේ. ඉතින් මෙහි සාමාන්‍යයෙන් කියන්නේ ගෑස් කියලා තමයි පෙට්‍රල් ඩීසල් ඒවට ඉතින් කියන්නේ. ඉතින් අපි ඩීසල්නේ ගහන්නේ. එතකොට අපි කියන්නේ ගෑස් කියලා මෙහෙ. ඉතින් අපිට ඇත්තටම ඒක අලුත් අපි ආපු මුල් දවස්වලත්. ඉතින් ඒ වුණාට දැන් නම් ඉතින් ඒක ලකුවට එහෙම ගාණක් නැහැ. ඉතින් අපිට දැන් ඒක පුරුදු වෙලා. ඉතින් ඇත්තටම මෙහෙ එහෙම වෙනම කටිය නැහැ පෙට්‍රල් ෂෙඩ් වල වගේ. ඉතින් මේකත් අපේ ලංකාවේ විදිහට බැලුවොත් ඉතින් පෙට්‍රල් ෂෙඩ් එකක් තමයි මේකත්. ඉතින් ඇත්තටම මේ ඒක වෙනස තියෙන්නේ අපිටම මෙතන අපිට ඕන ප්‍රමාණයට අරගන්න පුළුවන්. ඉතින් ලංකාවේ තියෙන්නේ අපි කිව්වහම අපි සල්ලි දුන්නහමනේ ඒගොල්ලෝ එහෙම අපිට දෙන්නේ ගහන්නේ ඒ කියන්නේ තෙල් ගහන්න. ඉතින් මෙහෙ එහෙම නැහැ. එතකොට මෙහෙ අපිට ඕන ප්‍රමාණය මෙහෙ ඒ ෂොප් එකට ගිහිල්ලා දුන්නහම කිව්වහම මේගොල්ලොන්ට මෙතනට අවිල්ලා අපිට ඕන ප්‍රමාණයක් ගන්න පුළුවන්.
ඉතින් ඒ හස්බන්ඩ් කිව්වේ ඇත්තටම ඒ කාර් වලට ගොඩක් ආසයි. ඒක මස්ටෑන් එකක්. ඉතින් ඒක මෙතන නතර කරපු වෙලාවෙ ඉඳන් එයා ඒ කාර් එක දිහාම තමයි බලන් හිටියේ. ඉතින් ඇත්තටම එයා ගොඩාක් ආසයි. ඉතින් මමත් මේක අපේ ලොග් එක කරන අතර මගම මම ඉතින් ඒකේ වීඩියෝස් ටිකක් මම දැක්ක මට සද්ද ඇහුණා. ඉතින් හස්බන්ඩ් කිව්වා අන්න අරක යන්න හදන්නේ. ඉතින් බලන්න ඒක ගන්න ඕන නම් කියලා. ඉතින් ඊට පස්සේ මම ඒක ගත්තා. ඉතින් ඇත්තටම මේ එයා පුදුම ආසයි ඒ කාර් ජාතියට. ඉතින් ඒක මස්ටෑන් ෆෝඩ් ඒවට මෙයා ගොඩක් ආසයි. ඉතින් ඒක තමයි එයා කිව්වේ මෙයා දැනගෙන හිටියා මම බලන් ඉන්නේ කියලා. දැන් ඉතින් ඔන්න අපි මෙතනින් අපි ගෑස් ටික ගත්තා. ඉතින් හරි දැන් අපි මේ වැඩ ටික ඉවර වෙලා ගෙදර ඇවිල්ලා ඉන්නේ. දැන් තමයි ඉතින් මට උයන රාජකාරිය තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ මම සාමාන්‍යයෙන් සතියකටම මීල් ප්‍රෙප් කරනවා. සමහර වෙලාවට දවස් 2කට 3කට වගේ මීල් ප්‍රෙප් කරන දවසුත් තියෙනවා. ඉතින් දැන් මම මේ අද හදන්නේ දවස් 3කට විතර මීල් ප්‍රෙප් කරගන්න. ඉතින් ඇත්තට මේක ලේසි. ඉතින් මම උතන බණ්ඩක් අය වගේම බීට් ඒ වගේම මාළු මිරිස් කරවල ಜಾති එතකොට ටූනා මාළු ඒ ගොඩක් චිකන් ඒ ටික අරන් තියෙනවා. ඉතින් මං හදන්නේ ඒ ටික දැන් මම ඔක්කොම කපලා ලෑස්ති කරගත්තා. මං ඒ වගේ නම් උයන කුකින් වීඩියෝස් ගත්තේ නැහැ. ඇත්තටම මං ඔයගොල්ලන්ට ඇත්තටම මම මීල් ප්‍රෙප් කරන එකක් ආයෙ අරන් එන්නම්. දැන් මං හදන්නේ අපි දෙන්නට සාමාන්‍යයෙන් රැයට අපි දෙන්නා කනවා ගොඩාක් අඩුයි. සරල දෙයක් තමයි අපි සාමාන්‍යයෙන් රැයට කන්නේ. ඉතින් ගොඩක් ලොකුවට අපි බත් නම් කැවෙන්නේ නැතිම තරම්. ඉතින් මම දැන් මේ හදන්නේ සුප් එකක් හදන්න. ඉතින් ඒකට අවශ්‍ය කරන බඩු ටිකත් අරගෙන ඉතින් අපිත් එක්ක එකතු වෙලා මේ සුප් එක හදමු. හරි මම දැන් සුප් එක ලිපේ තිබ්බා. ඉතින් මේක සාමාන්‍යයෙන් විනාඩි 15ක් 20ක් විතර තියෙනවා. ඒ වගේම මම හෙට අපි දැන් වැඩ දවසක් නේ. ඉතින් හෙට අපිට කෑම ගෙනියන්න මම දැන් හදන්නේ බිරියානි එකක් හදන්න. ඉතින් මම ඒකට අවශ්‍ය කරන බිත්තර ටිකත් රෙඩි කරගන්න ගමන් තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේම මම සුප් එකත් මේ විදිහට ලිපේ තියාගත්තා. ඉතින් එහා පැත්තේ ඒ වගේම මේ උදේට අපිට අරන් යන්න එළවලු ටිකක් තැම්බෙනවා. ඉතින් ඒ ටිකක් තැම්බෙන්න තියලා ඒ වගේම මෙතන බ්‍රොකොලි, කැරට්, ඒ වගේම බෝන්චි, එතකොට ගොඩක් දේවල් මේ වගේ එළවලු මික්ස් එකක් වගේ හදාගන්න තම්බලා ඉතින් අපිට කන්න පුළුවන් හින්දා උදේට මම ඒක ඒ වගේම හදාගන්න ගමන් සුප් එකත් හදාගන්න ගමන් ඔක්කොම දැන් රෙඩි කරලා ඊට පස්සේ මම බිරියානියකට ඕන කරන දේවල් මෙතන ලෑස්ති කරගත්තා. ඉතින් මෙතන තියෙනවා මිරිස් කුඩු අපි අරගෙන තියෙනවා. ඒ වගේම 3-5 බෙදපු 3-5 කරගෙන තියෙනවා. කරපිංචා ඒ වගේම මම මේකේ චුට්ටක් අරගෙන තියෙනවා. ලුණු ඒ ටික දාලා මේ බිරියානියකටම මික්ස් කරන එක. ඉතින් ඒ වගේම තමයි මේකත් කියන්න ඕනේ ඔයගොල්ලන්ට මම චිකන් බිරියානි පවුඩර් එකක් ඒකත් අර 3-5 එක වගේම තමයි. ඒක පවුඩර් එකක් වගේ තියෙන. ඉතින් ඒකත් මම ඇඩ් කළා තමයි අද බිරියානි එක හදාගත්තේ. ඔන්න ඉතින් අර තඹගත්ත බිත්තර ටිකත් මම මේකට එකතු කරා. ඒ වගේම මම මේකට තව උඩින් ලුණු බෙදපු ලුණු ටිකකුත් එකතු කරගන්නවා. එතකොට ඉතින් ඇත්තටම ගොඩාක් රසයි. ඉතින් කියන්න ඕනේ මේක මම හෙට උදේට තමයි ලෑස්ති කරගත්තේ.
ඔන්න ඉතින් අද ඔගොල්ලෝ මාත් එක්ක එකතු වෙලා හිටියේ අපේ සෙනසුරාදා සහ ඉරිදා දවස් දෙකක් අපි කොහොමද ගත කරේ අපේ වීකෙන්ඩ් එක අපි කොහොමද ගත කරේ කියලා ඔගොල්ලොත් එක්ක මම ෂෙයා කරගත්තා. ඉතින් ඒ වගේම මතක් කරනවා ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඒ වගේම යටින්ම තියෙන bell icon එක click කරලා තියාගන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. ඉතින් එතකොට ඔයාලට වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් එහෙනම් මාත් එක්ක මෙච්චර වෙලා මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහට තව ගොඩාක් දේවල් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඒ වගේම ඔයාලා මොනවද මේ ගැන හිතන්නේ? ඔයාලගේ අදහස් මොනවද? ඒවත් මාත් එක්ක ෂෙයා කරගන්න කමෙන්ට් කරන්න පහලින්. ඉතින් මම මෙතනින් නවතිනවා. ඔයාලට ගොඩාක් ස්තුතියි මාත් එක්ක එකතු වෙලා හිටියට. එහෙනම් හැමෝම පරිස්සමින් සතුටින් එන්න. එහෙනම් ගිහිල්ලා එන්නම්. බයි.